අග්නි පූජාව පවත්වන ස්ථානයේදී මේඝනාද අතින් දශරථ රජුගේ පුත්‍රයා වුණු රාම කුමාරයාවත් ඔහුගේ සොහොයුරා වුණු ලක්ෂ්මණවත් මියගිය පුවත මහා රාවණා රජුට අහන්න ලැබුණා. ඒ මොහොතේම මහා රාවණා රජු මේඝනාද අග්නි පූජාව පවත්වන ස්ථානයට පුෂ්පක යානයට නැගී වහාම පිටත් වුණා. සියත FM රාවණා මහා රාවණා රජුරෝ මේ ස්ථානය පිළිබඳව ඉතාම හොඳින් දැනන් හිටියේ. එතුමත් මේඝනාදගේ වයසදී නිකුම්බිලා දේවියට වන්දනාමාන කළ නිසා. මහා රාවණා රජුරෝ ඉතාම ඉක්මනින් මේ ස්ථානයට ගියා. ඒ යනකොටත් රාමයි ලක්ෂ්මණයි අවසන් හුස්ම හෙළලා තිබුණා. නැවත යානාව හරවගත්තු මහා රාවණා රජු ඉක්මනින්ම ගියේ වර්තමානයේ සිංහරාජ අඩවිය නමින් හඳුන්වන තැනට. රහස් ඖෂධය අරගෙන නිවැරදි පිළිවෙලට චූර්ණ කරලා ඖෂධ ගුලි 2ක් හදාගෙන ආයෙමත් රාමත් ලක්ෂ්මණත් හිටපු තැනට ගියා. රාවණා මේඝනාද කුමාරයා අග්නි පූජාව මගදී නතර කරලා මාලිගාවට ගිහින් තිබුණා. මහා රාවණා රජු නැවත එද්දී මේඝනාද හිටියේ නෑ. රාවණා රජුරෝ මේ ඖෂධ ගුලි 2න් ටික ටික අරන් රාමගෙත් ලක්ෂ්මණගෙත් නාස්පුඩු වැහුවා. තව කොටසක් අරන් කන් දෙකේ ඇතුළත තැවරුවා. කනට යටින් බෙල්ල දෙපැත්තෙත් ගෑවා. එකවරම රාවණා සියත FM රාවණා එකවරම රාමටත් ලක්ෂ්මණටත් කිවිසුම් යන්න පටන් ගත්තා. නොනැවතී කිවිසුම් පිට වුණත් මේ දෙන්නගෙන් කාටවත්ම S2 අරගන්න බැරි වුණා. කිවිසුම් යාම ඍජුවම හෘදය වස්තුව තප්පර මිලියන ගණනකින් එකක මොහොතකට නවත්වනවා. රාවණා හරියටම පරණ වාහනයක් නැවත පණ ගන්නවා වගේ අමාරුවෙන් කිවිසුම් වැලක් පිට කළ රාමත් ලක්ෂ්මණත් ලොකු හුස්මක් උඩට අමාරුවෙන් ඇදලා ගත්තා. දෙන්නටම දැස් විවර කරගන්න පුළුවන් වෙද්දී මහා රාවණා රජු එතන දැක ගන්න ලැබුණේ නැහැ. සිද්ධ වුණේ මොකද්ද කියලා හරියටම මේ දෙන්නගෙන් කාටවත් හිතා ගන්න බැරි වුණා. සියත FM එහෙමම වාඩි වෙලා හෝරාවක් විතර හිටපු රාමයි ලක්ෂ්මණයි සිතුවිල්ලෙම එතනින් පිටත් වුණා. රාවණා විභීෂණ මේ කිසිවක් දැනන් හිටියේ නැහැ. රාම මේ සිදුවුණු දේ පිළිබඳ පැහැදිලි කිරීමක් විභීෂණට සිද්ධ කළා. විභීෂණ මේ අහපු කතාවෙන් බිහිත වුණා. මේඝනාදගේ පහරදීමෙන් මියගිය රාමත් ලක්ෂ්මණත් නැවත පණ ලැබුවේ කාගේ අනුහසින්දයි විභීෂණ හිස ගිනිගත් විලසින් කල්පනා කළා. සියත FM රාවණා
රාමත් ලක්ෂ්මණත් සිදු කළ මේ අදම ක්‍රියාවත් මේඝනාද ඊට දැක්වූ ප්‍රතිප්‍රහාරයක් පිළිබඳ සම්පූර්ණ කතාව ඔහු කුම්භකර්ණ කුඩප්පච්චි හමුවේ සැලකර සිටියා. කුම්භකර්ණයෙන් මේඝනාද සංසුන් කරවා මහා රාවණා රජු ඔවුන් දෙදෙනාට නැවතත් ප්‍රාණවායුව පිබිද වූ බව කියා සිටියා. මේඝනාද මේ කතාව ඇසීමෙන් ප්‍රකෝප වුණා. ඔහු කේන්තිය ඉහ වහා ගොස් කළ පහරදීමෙන් මහා පර්වත දෙබෑ වුණා. සියත FM. අනතුරුව මේඝනාද ඍජුවම ගියේ මහා රාවණාභියසට. තමන් අතින් සදහටම මෙලොව අතහැර ගියපු රාමටයි ලක්ෂ්මණටයි නැවත ප්‍රාණ වායුවට අවසර දීමට හේතුව ඔහු තම පියාගෙන් විමසුවා. නමුත් මහා රාවණා කිසිවක් පැවසුවේ නැහැ. ඇත්තම කතාව. එහෙම දෙයක් මහා රාවණා රජු සිදු කළේ මේ මාතෘ භූමියේදී හෙළයින් අතින් රාමට හෝ ලක්ෂ්මණට හිංසාවක් නොවිය යුතුයි කියන පදනමේ ඉඳන්. එක අතකින් ඒ මහා භාරතයේ දශරථ රජුගේ පුත්‍රයා, අනෙක් අතට දැන් රාම තමුන්ගෙත් බෑනනුවන්. ඔබට තේරෙනවද? මහා රාවණා කියන්නේ මහා සංග්‍රාමයකදී රණ බිමේදී සතුරට පවා අනුකම්පා කළ මහා වීරයෙකු බව. महाबली रावण, त्रिलोक विजयी रावण, त्रिकालदर्शी रावण, रावण 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 रावण. නමුත් මේ සිදුවීමත් ඇතැමුන් ගත්තේ වැරදියටයි. සියත FM. මේඝනාද කුමාරයා විතරක් නෙවෙයි මහා රාවණා රජුත් වන්දනාමාන කළ නිකුම්බිලා දේවිය හරිම බල සම්පන්නයි. मंगलम भूमि मंगलम उदक मंगलम अग्नि मंगलम सूर्य मंगलम මේඝනාද අග්නි පූජාව සිද්ධ කළ රහසිගත භූමිය අදටත් මේ මාතෘ භූමියේ එක්තරා තැනක නිසොල් මනේ සිය අභිමානය රැකගනිමින් වැජඹෙනවා. සියත FM. මහා පොළොවේ අසිරිමත්ම භූමිය වන මේ ස්ථානය අදටත් විශ්ව ශක්තිය හිතාගන්නවත් බැරි තරමටම ආකර්ෂණය කරගන්නවා. භාවනානු යෝගීන්ට හැර වෙනත් කිසිදු මානසික මට්ටමකින් මේ භූමියට නොයා යුතුයි. මම අද ඔබට මේ රහස හෙළි කරන්න කැමති. ඔබට හැකිනම් ආධ්‍යාත්මිකව යම් මට්ටමකට පැමිණි පසු මේ ස්ථානයට යන්න. බොහෝ විශ්ව පණිවුඩ මෙතනට ගලා එන බව ඔබටම අත්දකින්නට ලැබේවි. විශ්වයේ යහපත් අයහපත් බලවේග සියල්ලක්ම මේ ස්ථානයේ සක්‍රිය වී ඇති නිසා ඔබේ පිහිටට ඇත්තේ ආධ්‍යාත්මික ගුණේ ප්‍රමාණය පමණයි. දැන්ම ඔබට නිසි භාවනාවක් ප්‍රගුණ කළ හැකිනම් ඉක්මනින්ම මේ ස්ථානයට සම්ප්‍රාප්ත වීම සිදු කළ හැකියි. පළමු පාද ස්පර්ශය ලබන විටම ඔබේ මනසට වෙනස දැනෙන්නට පටන් ගනීවි. සියත
FM. ඔබ මේ ස්ථානය පිළිබඳව රහස දැන ගැනීමට පුලා සිටින බව මම දන්නවා. ඒ ස්ථානය අද හඳුන්වන්නේ රාස්සගල නමිනි. බලංගොඩට නුදුරු රාසගල සැබවින්ම රකුසන්ගේ උරුමයන් රැසක් සඟවාගත් ප්‍රදේශයක්. ලේ උරුමයෙන්ම හෙළ අභිමානය සහිත මිනිසුන් අදටත් රාසගල ප්‍රදේශයේ සිටින බවයි සත්‍යය. මල්ල රන්න බිම එකයි පොල්ලවුන්නේ ඉබනට යන මග එතන තියෙන්නේ මේ ප්‍රදේශය රාසගල නමින් හැඳින්වීමේත් විශේෂත්වයක් තිබෙනවා. නමුත් වර්තමානයේදී නම් බොහෝ අය පවසන්නේ රාම රාවණා යුද්ධයේදී රකුස් සේනා කඳවුරු බැඳි ප්‍රදේශය වන නිසා මේ රාසගල වූ බවයි. කොහොම වුණත් රාසගල අදටත් මහා රාවණා යුගයේ සිටි සෙන්පතිවරුන්ගේ ආත්ම සරණ බව නොකියා වෙනත් යමක් පැවසීම සත්‍ය නොවේ. රාසගල නැරඹීමට ඔබ ගියත් මේඝනාද අග්නි පූජා පැවැත්වූ මහා රාවණයෙන් රාම සහ ලක්ෂ්මණට ප්‍රාණය දුන් ඒ අසිරිමත් භූමියට ඔබට සමීප විය නොහැකි වනු ඇති. එය දියදහරට පහළින් වනගහනය මැද ඇසට පෙනී නොපෙනී අද්භූතව හුස්ම ගනිමින් සිටින බවයි සත්‍යය. මුලින් ආධ්‍යාත්මික වන්න දෙවනුව සැරිසරන්න හෙට රාත්‍රී 7:00ට මුණ ගැහිමු. මීට සහස්‍රමුඛ රාවණ රාවණ